ආයිබෝවන් මිරිකල ඇස්ට්‍රොලොජි YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ හරහා ඔබට ලබා දී ඇති අංක 43 75 125 90 ඔබට කැමති අංකයක් සිතාගෙන එම අංකයට අදාළ ඔබේ ජීවිතයේ ඇති කරන්නා වූ වෙනස්කම් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න. හොඳයි ඔබ දැන් ඔබේ අනාගතයේ ඔබට කොහොමද ඉදිරියට ඔබට කොහොමද යන්න සිතා මෙම අංක වලින් එකක් සිතාගෙන ඉදිරි පලාපල අංකයට අදාළ පලාපලය මින් බලන්න. හොඳයි ඔබ අංක 43 තෝරා ගත්තේ නම් මෙම පලාපලය ඔබ සඳහා අපි බලමු අංක 43 තෝරාගත් අයට කොහොමද කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඔබගේ සිතුම් පැතුම් හා ඔබ ගන්නා තීරණ බුද්ධිමත් ආකාරයෙන් ගන්න පෙන්වුම් කරන්න පුළුවන්. ඒ වගේම සමාජය සමග ගනුදෙනු කිරීමේදී ඔබ බුද්ධිමත්ව කටයුතු කරන නමුත් යම් අවස්ථාවන් වලදී ඔබට ඕන විදිහට කටයුතු සිදු නොවන විට යම් ආවේගශීලී ස්වභාවයක් ඔබ තුලින් මතුවීමට ඉඩ ඇති. ඒ නිසා ඒ සම්බන්ධව හොඳ අවබෝධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබ ගැට්ට නැති කර ගැනීමට යෑමෙන් වළකින්න. ඒ වගේම තම පවුලේ සමාජිකයන් සමගද කටයුතු කිරීමේදී ඔබ යම් තරමක ආවේගශීලී ස්වභාවයක් පෙන්눔 කරනවා. ඉතින් එම ස්වභාවය අවම කරගෙන කටයුතු කිරීමෙන් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමටත් ඔබ ගන්නා තීරණ තව තවත් ඵලදායී අන්දමින් ලබා ගැනීමේ හැකියාවක් ඔබට ලැබෙන. ඒ වගේම ඔබගේ ආර්ථික තත්ත්වය යම් තාක් දුරකට වර්ධනය කරගත හැකි කාල සීමාවක්. ඒ වගේම විවිධ මාර්ග ඔස්සේ ඔබට ආදායම් ඉපීමේ හැකියාවක් ලැබෙන හොඳ කාල සීමාවක්. ඒ වගේම ඔබ විදේශයේ සම්බන්ධ කරගෙන යම් කටයුත්තක් යම් රැකියාවක් යම් ව්‍යාපාරයක් කරන්න කෙනෙක් නම් ඒවයින් ලැබෙන ආදායම් මට්ටම වැඩි වෙන බව පෙන්눔 කරනවා. ඒ වගේම ඔබ කළ ආයෝජන හරහා ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක් මෙම කාල සීමාව තුළ දක්නට ලැබෙනවා. ඒ වගේම ඔබගේ ක්‍රියාශීලීත්වයේ වර්ධනය වීමක් සිදුවන හොඳ කාල සීමාවක්. එම නිසා රැකියා ස්ථානයේ කැපිපෙනෙන චරිතයක් ලෙස කටයුතු කිරීමේ හැකියාවක් ඔබට ලැබෙනවා. ඒ වගේම රැකියා ස්ථානයේ යම් තීන්දුව తీරන සඳහා ඔබට දායක වීමේ හැකියාවක් ලැබෙන කාල සීමාවක්. වෙනදාට වඩා ඔබට රැකියා ස්ථානයේ කටයුතු කිරීමේදී ඇඟට යම් වෙහෙසක් දැනෙන මට්ටමටම ඔබ ක්‍රියාශීලීව සේවය කරන බව ඔබට දැනෙන කාල සීමාවක්. එම නිසා රැකියා ස්ථානයේ උසස් වීම, රැකියා ස්ථානයේ වෙනස් වීම හා නව රැකියා බලාපොරොත්තු වෙන ඔබ සිටියා නම් ඒ සඳහා හොඳ කාල සීමාවක්, හොඳ සුබවාදී කාල සීමාවක් විදිහට දක්වන්න පුළුවන්. විශේෂයෙන් ඔබට වයසින් වැඩි පරිණත උසස් නිලධාරීන්ගෙන් උදව් උපකාර ලැබෙන හොඳ කාල සීමාවක්. එම නිසා මෙම තත්වයන්ගෙන් ඔබ උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කරන්න, කටයුතු කරගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් අධ්‍යාපන කටයුතු වර්ධනය වන බවක් පෙන්눔 කරනවා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි ඔබගේ සිතීමේ හැකියාව හා තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වීමක් පෙන්눔 කරනවා. ඒ නිසා ඔබ ඔබගේ ගුරුවරුන්ට අවනත වීමේ ස්වභාවය අඩු බවක් මෙම කාල සීමාව තුළ පෙනී යනවා. එම නිසා ගුරුවරුන් සමග ගැටුම් ඇති කර ගැනීමට යෑමෙන් වළකින්න. සෑම විටම ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා සමග ඔබගේ දැනුම වර්ධනය කරගෙන ඉදිරියට යන්න කටයුතු කරන්න. ඔවුන්ගෙන් උදව් උපකාර නිරන්තරයෙන් ලැබෙන කාල සීමාවක්. ඒ නිසා ඒ හරහා ඔබගේ ඉගෙනීමේ කටයුතු වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා එම වාසි සහගත ස්වභාවයන් ඔබ අවබෝධ කරගෙන කටයුතු කරන්න. ඒ වගේම දුර ගමන් බිමන්, වන්දනා ගමන් බිමන් යන්න ඉඩ ප්‍රස්තාව ලැබෙන හොඳ කාල සීමාවක්. බොහෝ විට ඔබ විදේශ ගමනක් බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ සඳහා කරුණු කාරණා සඵලවන කාල සීමාවක්. ඔබට ඒ සඳහා ඉඩ ප්‍රස්තාව, ඒ සඳහා අලුත් අවස්ථාවන් ලැබෙන කාල සීමාවක් විදිහට මෙම කාල සීමාව දක්වන්න පුළුවන්. ඒ වගේම ඔබ ඔබගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කාල සීමාවක්. ඔබගේ පපුව ආශ්‍රිත රෝග ඇතිවීමට ඉඩ ඇති කාල සීමාවක්. ඒ වගේම ඔබ ඔබගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කාල සීමාවක්. ඔබගේ පපුව ආශ්‍රිත රෝග ඇතිවීමට ඉඩ ඇති කාල සීමාවක්. ඔබගේ යටිබඩ ආශ්‍රිත රෝග ඇතිවීමට ඉඩ කඩ ඇති කාල සීමාවක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. ඉතින් මෙම කාරණා ඔබට සඳහන් කළේ ඔබ අංක 43 තෝරාගත් අයෙක් නම් පමණි. ඔබ මෙහි සඳහන් කළ කරුණු කාරණා මගින් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඇති වාසි සහගත තත්ත්වයන් ලබා ගැනීමටත් දුර්වලතාවයන් හඳුනාගෙන ඒවා
ජීවිතයෙන් ඉවත් කර කටයුතු කිරීමෙන් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඔබ අංක 75 තෝරාගත් අයෙක් නම් මෙම පලාඵලය ඔබ සඳහා වනවා වෙනදාට වැඩියෙන් සතුටෙන් ගත කරන කාල සීමාවක්, මන්ද ඔබ සිතන පතන දේවල් ඉෂ්ට වන කාල සීමාවක්, ඒ වගේම ඔබගේ පවුලේ සමගිය වර්ධනය වන කාල සීමාවක්, වෙනදාට වඩා ඔබ ගන්න තීරණ බුද්ධිමත්ව සිතා බලා ගන්න කාල සීමාවක්, ඒ වගේම උත්සව වලට සහභාගී වන්න, විනෝද වන ස්ථාන වලට යන්න ලැබෙන කාල සීමාවක්, ඔබගේ කාර්යශූරත්වය වර්ධනය වන කාල සීමාවක්. එම නිසා ඔබගේ රැකියා ස්ථානයේ කටයුතු කිරීමේදී ඔබගේ දක්ෂතාවයන් පෙන්눔 කිරීමේ හැකියාවක් ලැබෙන හොඳ කාල සීමාවක්. ඒ වගේම නව රැකියා අපේක්ෂාවෙන් සිටි අයට නව රැකියා අවස්ථාවන් ලැබෙන කාල සීමාවක්. ඒ සඳහා කටයුතු සාර්ථකව කරගැනීමේ හැකියාවක් ලැබෙන කාල සීමාවක්. සමාජයේ පරිණත පුද්ගලයන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙන හොඳ කාල සීමාවක්. එම උදව් උපකාර හරහා ඔබගේ රැකියා කටයුතු රැකියා ස්ථානයේ වර්ධනයක් දකින්න පුළුවන් හොඳ කාල සීමාවක්. ඒ වගේම ඔබගේ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමේ හැකියාවක් ලැබෙන කාල සීමාවක්. අලුත් ආදායම් මාර්ග ඔබට ලැබෙන කාල සීමාවක්. ඔබගේ මුදල් වර්ධනය කර ගැනීම සඳහා නව ආයෝජන අවස්ථාවන් ඔබට ලැබෙන හොඳ කාල සීමාවක්. ඒ වගේම යම් තාක් දුරකට ඔබ කලබලකාරී ස්වභාවයෙන් කටයුතු කිරීමට යාම නිසා යම් යම් අවස්ථාවන් වලදී ඔබට පාඩුවීම් දක්නට ලැබෙන කාල සීමාවක්. එමසා ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගෙන කටයුතු කරන්න. ඒ හරහා ඔබට අවශ්‍ය කරන කරුණු කාරණා සාර්ථක කර ගැනීමේ හැකියාවක් ඔබට ලැබෙනවා. ඒ වගේම නිවසේ අලංකරණ කටයුතු ඒ සඳහා මුදල් වැය කරන්න සිදුවන කාල සීමාවක්. නිවසට අවශ්‍ය කරන අලුත් ගෘහ භාණ්ඩ උපකරණ මිලට ගන්න හැකියාව ලැබෙන කාල සීමාවක්. ඒ වගේම තමන්ගේ ජීවිතයට කලෙලියක් ලැබෙන කාල සීමාවක්. නව මුහුණුවරකින් නව ස්වභාවයකින් අලුත් ස්වභාවයකින් ඔබට ජීවිතය ආරම්භ කරන්න පුළුවන් හැකියාව ලැබෙන හොඳ කාල සීමාවක් ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් අධ්‍යාපන කටයුතු සඳහා යම් තරමක බාධාකාරී ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඔබ මිතුරන් සමග පාඩම් කරන්න වගේ යනවා නම් එයින් වළකින්න, මන්ද එයින් ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු වලට යම් තරමක බාධාවක් ඇතිවන්න ඉඩකඩ තියෙන කාල සීමාවක්. හැකි සෑම විටම තමාගේ පාඩම් කටයුතු තනියෙන් කිරීමට උත්සාහ වන්න. ඒ හරහා ඔබගේ අධ්‍යාපන කටයුතු වර්ධනය කර ගැනීමේ හැකියාවක් ඔබට ලැබෙනවා. පිරිස් සමග පාඩම් කටයුතු කිරීමට යෑමේදී ඔබගේ අධ්‍යාපන කටයුතු වලට යම් බාධාවක් ඔවුන් හරහා ඔබට ලැබෙනට හැකියාවක් තියෙනවා. නිසා ඒ සම්බන්ධයෙන් ඔබ අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ වගේම ජීවිතේ ක්‍රියාශීලී ස්වභාවයක්, එඩිතරකමක් ඔබට දැනෙන්නට ලැබෙන කාල සීමාවක්. ඒ නිසා ඔබගේ සියලු කටයුතු ඔබ කාර්යක්ෂමව කිරීම සඳහා උනන්දු වන හොඳ කාල සීමාවක්. ඒ නිසා ඔබගේ සෑම අතපසු විච්ච සියලු කාරණාවන් සාර්ථකව කරගෙන යාම සඳහා මෙම කාල සීමාව ප්‍රයෝජනයට ගන්න. ප්‍රයෝජනයට ගැනීම හරහා ඔබේ ජීවිතය තවදුරටත් සාර්ථක කර ගැනීමේ හැකියාවක් ඔබට ලැබෙනවා. ඒ වගේම ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් සැලකීමේදී ඔබට පාදාශ්‍රිත රෝග වර්ධනය වන බව පෙන්눔 කරනවා. ඒ වගේම ඇස් ආශ්‍රිත රෝග වර්ධනය වෙන බව පෙන්눔 කරනවා. එම නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න. ඒ වගේම යටිබඩේ වේදනාකාරී ස්වභාවයන් ગેස්ට්‍රයිටිස් වර්ධනය වන බවක් පෙන්눔 කරනවා. බඩ පුරවා දැමීමේ ස්වභාවයක් දක්න ලැබෙන කාල සීමාවක්. එම නිසා ශරීරයේ වාත ස්වභාවය කිපෙන සුළු ආහාර ගැනීමෙන් වළකින්න. වැළකීම හරහා ඔබගේ අපහසුතාවයන් තරමකට වඩු කර ගැනීමේ හැකියාවක් ඔබට ලැබෙනවා. ඒ වගේම ශරීරයේ උෂ්ණාධික ස්වභාවයේ වර්ධනය වීමක් පෙන්눔 කරන නිසා නිතර ජලය පානය කිරීම සුදුසු බව කිව යුතුයි. ඉතින් මෙම කරුණු කාරණා ඔබට සඳහන් කළේ ඔබ අංක 75 තෝරාගත් අයෙක් නම් පමණි. ඔබ මේ සඳහන් කළ කරුණු කාරණා මගින් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා වාසි සහගත ස්වභාවයන් ලබා ගැනීමත් අවාසි සහගත ස්වභාවයන් එනම් දුර්වලතාවයන් හඳුනාගෙන ජීවිතයේ සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කිරීමත් සුදුසු වෙනවා. ඔබ අංක 125 තෝරාගත්තේ නම් මෙම පලාඵලය ඔබ සඳහා වෙනවා. ඔබ සිතන පතන ආකාරයේ සීළු දේවල් ඉෂ්ට සිද්ධ වන කාලවකවානුවක් විදිහට
පෙන්눔 කරන්න පුළුවන්. ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තුෙන් සිටි යම් සාර්ථකත්වයක් අපේක්ෂාවෙන් සිටි කාරණාවන් සඵලවන බවක් පෙන්눔 කිරීමට හැකියාවක් ලැබෙන කාල සීමාවක්. නමුත් මුදල් තත්වයට නම් යම්කිසි අහිතකර තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ මුදල් අනිසි ලෙස වියදම් වෙන ස්වභාවයක් පෙන්눔 කරනවා. ඔබ සමාජය සමග කටයුතු කිරීමේදී ඔබගේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් වෙන බවක් පෙන්눔 කරනවා. එම නිසා ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ වගේම ඔබට මුදල් ලැබෙනවාට වඩා වියදම් වෙන ස්වභාවයක් දක්න ලැබෙන කාල සීමාවක්. එම නිසා ඔබ සෑම අවස්ථාවකදීම හොඳින් කල්පනා කර බලා මුදල් වියදම් කිරීමට යොමු වන්න. ඒ වගේම අන් අයගේ මඟ පෙන්වීම හරහා ඔබ මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ සඳහා කටයුතු කිරීමෙන් වැළකී සිටීම මෙම කාලේ. ඉතින් ඒ සඳහා මුදල් ආයෝජනය කරන්න පෙර ඔබ හොඳින් එම ආයෝජන අවස්ථාවන් ආයෝජන මූලාශ්‍ර හොඳින් සොයා බලා මුදල් ආයෝජනය කිරීමෙන් හෝ ඉන් වැළකීමෙන් ඔබට සුබ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉන් වැළකී සිටීම සුබදායී වනවා. විශේෂයෙන් විදේශ සම්බන්ධ ආයෝජනවලදී ඔබ ප්‍රවේශම් වන්න. ඒ සඳහා යොමු වීමෙන් වැළකී සිටීම සුබයි. ඒ වගේම ඔබ දරුවන් අපේක්ෂාවෙන් සිටි අයෙක් නම් ඒ සඳහා යම් ප්‍රශ්නකාරී තත්වයන්, ගැටලුකාරී තත්වයන් මතුවීමට ඉඩකඩ ඇති කාල සීමාවක්. එම නිසා නිතර වෛද්‍ය උපදෙස් ලබාගෙන කටයුතු කිරීම සුබ බවක් පෙනී යනවා. ඒ වගේම දරුවන්ගේ ගැටලු මතුවන කාල සීමාවක්, දරුවන් Tamanට අවනත නොවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන කාල සීමාවක්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවන් ඇති වෙන කාල සීමාවක්. එම නිසා ඒ සම්බන්ධයෙන් ඔබ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම Tamanගේ ආගම භාක්තිය වර්ධනය වන කාල සීමාවක්. ඒ සඳහා නිතර යොමු වන බවක් පෙන්눔 කරන කාල සීමාවක්. සිතේ සැහැල්ලුව අපේක්ෂා කරන කාල සීමාවක්. ඒ වගේම ආගමික කටයුතු සඳහා සහභාගී වෙන්න හැකියාව ලැබෙන අවස්ථාවන් ලැබෙන කාල සීමාවක් විදිහට සැප්තැම්බර් මාසය දක්වන්න පුළුවන්. ඒ වගේම ඔබ කෙනෙකුගෙන් යම් ප්‍රතිචාරයක් හෝ සුබ ආරංචියක් ඔබ බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ ලැබෙන කාල සීමාවක්. ඉතින් ඔබ යම් කෙනෙකුගෙන් උදව් උපකාරයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටියා නම් එම කාල සීමාව ඒ සඳහා ප්‍රයෝජනයට ගන්න. ඊට වාසි සහගත තත්ත්වයන් මතුවන කාල සීමාවක්. ඒ වගේම ඔබගේ රැකියා ජීවිතයේ රැකියාවේ යම් ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් මතුවන කාල සීමාවක්. ඔබ රැකියා කරන ස්ථානයේ කටයුතු කිරීමේදී ඉතා සැලකිලිමත්ව කටයුතු කිරීම සුදුසු වනවා. මන්ද යම් අතපසුවීම් නිසා ඔබගේ රැකියා ජීවිතයේ යම් ගැටලුකාරී ස්වභාවයන් මතුවන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා ඒ සම්බන්ධව අවබෝධයෙන් කටයුතු කරන්න. බොහෝ විට රැකියා කටයුතු එපා වීමක් හෝ රැකියාව වෙනස් කිරීමට සිත් ඇතිවීමක් සිදුවන කාල සීමාවක්. ඒ නිසා ඒවා අවබෝධයෙන් තේරුම් අරගෙන කටයුතු කරන්න. බොහෝ විට රැකියාව අහිමි වීමට පවා ඉඩ ඇති නිසා ඒ සම්බන්ධව හොඳින් කල්පනාකාරීව කටයුතු කරන්න උත්සාහ වන්න. ඒ වගේම රෝග පීඩා සම්බන්ධයෙන් සලකා බැලීමේදී ඔබගේ ඉනෙන් පහළ ප්‍රදේශයේ යම් රෝග පීඩා තත්ත්වයන්, රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ශරීරයේ අස්ථි වේදනාකාරී ස්වභාවයන් ඇතිවීමට ඉඩකඩක් පවතිනවා. ඒ වගේම ඔබගේ ඇස්වල උෂ්ණාධික ස්වභාවයක් දක්න ලැබෙනවා. ඇස්වල තෙතමනේ අඩුවීමේ ස්වභාවයක් සහිත රෝගයන් උස්සන්න වීමක් දක්න ලැබෙන කාල සීමාවක්. ඒ නිසා ඒ සම්බන්ධව ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඔබ ගන්නා ආහාර සම්බන්ධයෙන් ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මන්ද ඔබට ආහාර විසවීම හා පරණ ආහාර, පරණ වෙච්ච ආහාර ශරීරගත වීමට ඉඩකඩක් තියෙනවා. ඒ හරහා යම් අජීර්ණ තත්ත්වයන් මතුවීමට ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබ අවධානයෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබගේ හෘදයාශ්‍රිත රෝග පීඩා වර්ධනය වන බව පෙන්눔 කරන කාල සීමාවක්. ඒ නිසා ඒ සම්බන්ධව යම් ප්‍රතිකාරයක් ලබා ගන්නා කෙනෙක් නම් වැඩි අවධානයක් යොමු කිරීම සුදුසු වෙනවා. ඉතින් මෙම කාරණා ඔබට සඳහන් කළේ ඔබ අංක 125 තෝරාගත් අයෙක් නම් පමණි. ඔබ මේ සඳහන් කළ කරුණු කාරණා මගින් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා එහි ඇති වාසි ස්වභාවයන් ලං කර ගැනීමත්, දුර්වලතාවයන් හඳුනාගෙන ඊට අදාළ පියවර අරගෙන ජීවිතය සාර්ථක කර ගැනීමටත් ඔබ කටයුතු කරන්න. නැවතත් මෙවැනි වීඩියෝවක් සමගින් ඔබ හමු වන තෙක් ඔබට සුබ දවසක්.